ආයුබෝවන් අද හිතුවා කතා කරන්න මාක්ස්වාදයට එරෙහිව මේ දියත් වෙලා තියෙන ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරය ගැන. මාක්ස්වාදයට එරෙහිව ඇත්තටම දියත් කළ තියෙන මේ වර්තමාන ජාත්‍යන්තර පරිමාණයේ ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයේ මූලික පදනම වෙන්නෙම මාක්ස්වාදයේ තුල අන්තර්ගතව ඇතයි කියලා කියන මේ ධනේශ්වර පන්තිය විසින් පෙන්වලා දෙන ප්‍රජාතන්ත්‍රී විරෝධී භාවය. ඒ කියන්නේ කොටින්ම කියනවනම් නිදහස වනසා දැමීමේ මේ ස්වභාවය ගැන තමයි මේගොල්ලෝ කියන්නේ. ලෝක මට්ටමින් ගත්තම Tamanගේ පන්ති අවශ්‍යතා සපුරා ගන්න අය අරමුණින් පටන් ගත්ත මේ බොහොම දැනුවත්ව කරපු බොරුවක් මේක. ප්‍රචාරය කරපු බොරුවක්. ලංකාවෙත් එහෙමයි. ජෝසප් ස්ටාලින් සමයේ ඉඳලම සෝවියට් සංගමයේ තිබිච්ච අලුගෝසු මේ පාලනය මාක්ස්වාදය නෙමෙයි කියලා ලංකාවේ ඇතුළේ ඉන්න බොහොමයක් වාමාංශිකයොත් මේ හරියට වාමාංශිකයෝ කියා ගන්න මිනිස්සුත් හරියට දන්නේ නැති එක ලොකු ඛේදවාචකයක්. ඉතින් ඒ ඛේදවාචකයේ වැරද්ද පැටවෙන්නෙම මාක්ස්වාදය ගැන යම්කිසි දැනුමක් තේරුමක් තියෙන මිනිස්සුන්ට. මොකද ඒගොල්ලෝ සමාජ විඥාණය මේ ඔය විදිහට වල්වදින්න ඉඩ දීලා තියෙනවා. ඒක හදලා නැහැ. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් මේ නොදන්නා වූ කාරණා නිසා අපේ රටේ කාලාන්තරයක් තිස්සේ අපේ රට කාපු තක්කඩි දේශපාලුවන්ට ඊටම ලේසියෙන් මාක්ස්වාදය ගැන හෝ සමාජවාදය ගැන නොයෙකුත් බිල්ලමවන්න පුළුවන් වුණා කියලා අපි කොහොමද දන්නවද? ජනාධිපතිවරණෙදිත් ඒ වගේ දේවල් කිව්වා. ඒගොල්ලන්ට පාලනය ගියොත් මොකද වෙන්නේ කියලා. ලෝක දේශපාලනය ඇතුලේ ස්ටාලින්වාදී නිලධාරී පැලැන්තිය දශක 7ක්. ඒ කියන්නේ දශක 7ක් කියන අවුරුදු 70ක් කාලයක් ගෙනිච්ච අතිශය සංවිධානාත්මක රාජ්‍ය ත්‍රස්තවාදී පාලනය නිසාම ධනේශ්වර මාධ්‍යට හොඳ අවස්ථාවක් වුණා ඒක ජනගත කරන්න ලෝක මට්ටමේ. ඉතින් ලෝකයට කියන්න ඒක වුණා හොඳ අවස්ථාවක්. මෙන්න මේ සෝවියට් දේශීය සමාජවාදී කියන රාජ්‍ය ත්‍රස්තවාදය තුල අව්‍යාජ මාක්ස්වාදී 100,000 ගණනින් මරා දාලා තිබ්බා. ලක්ෂ ගණනක් විවිධාකාර මර්ධනයන්ට ගොදුරු කරලා මේ මාක්ස්වාදයේ හඬ නිර්ව්‍යාජ මාක්ස්වාදයේ හඬ සම්පූර්ණයෙන් යටපත් කරලා තිබුණේ මේ අව්‍යාජ මජර මාක්ස්වාදය කියලා කියාගත්තා වූ දාමරික ක්‍රමය තුල. ඉතින් දශක 7ක් කියන්නේ පොඩි පායේ කාලයක් නෙමෙයි. ඇත්තටම මේ කාලය තුලදී ස්ටාලින්වාදී මිනිමරු පාලනය මාක්ස්වාදී පාලනයක් විදිහට ලොව පවතින පැවතිය හැකි මාක්ස්වාදී පාලනයේ විදිහටද ජනතාවට හේතු ගණන අද ලෝකයේ අපේ රටේ කියන්නේ ලෝකේ පුරාත් රටේ මේ භූමියක් දෙන මාක්ස්වාදයට මාක්ස්වාදීන් ගැන යම්කිසි අනවබෝධකින් බිල්ලෙක් මවලා තියෙනවා. මාක්ස්වාදයේ විසින් එක් රටක් විතරක් නෙමෙයි මුළු පෘථිවියම මුළු මිහිතලයේ පුරාම ඉන්න කෝටි සංඛ්‍යාත නිර්ධනීන් කියන්නේ දුප්පතුන් වෙනුවෙන් සමාජ ප්‍රගමනයේ විද්‍යාත්මක චින්තනයේ ඉෂ්ට කරපු දේවල් වචනෙන් ඉස්තර කරන්න බැරි තරම් ඓතිහාසික වටිනාකමක් ගන්නවා. ඒ සියල්ල අකාමකා දමන්න ගත්තව මේ මජර ධනේශ්වර පාන්තික ක්‍රමයේ හැටි තමයි ඒ සියල්ල මේගොල්ලෝ මේ හැම දෙයක්ම කරේ සහ තවමත් මේ කරමින් ඉන්නේ තම රටවල ධනේශ්වර පන්ති පාලනයට එරෙහිව නැගින පීඩිත ජනයාගේ මාක්ස්වාදයේ නැඹුරු වීම වළක්වන්නම තමයි. අපේ රටේ මේ වාමාංශිකව කියාගත්තා වූ හිස් මිනිස්සු එහෙමත් නැත්නම් මාක්ස්වාදීන් කියලා හිතාගෙන සමහර මිනිස්සු මේ ඊනියා මජර ධනපති තක්කඩි පාලනයේ වටා පෙරකැවිලා හිටපු හැටි මතකනේ. පසුගිය ආණ්ඩු කරපු උන්ගේ සභාගර්භවල දැකලා ඇතිනේ ඔයගොල්ලෝ. ඉතින් සැබෑම මාක්ස්වාදියෙක් වෙන්න නම් පොත්පත් විතරක් කියවලා බෑ. පොත් ගොඩ ගහගෙන රාක්ක පිටින් තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ පොත් කියවලා නිකන් කයිවාරුවේම වැඩකුත් නැහැ. ඒවා ප්‍රායෝගික තලයේ සමාජ දේශපාලන තලයේ එක ගැටෙන්න ඕනේ. සමාජ විඥානය වෙනස් කරන තැනට Tamanට දායක වෙන්න බැයි නම් එයා ඇත්තටම මාක්ස්වාදියෙක් වෙන්න බෑ. ඉතින් ඔබ සැමට ස්තුතියි.